ආයිබෝන් මගේ නම සමීර ගුණරත් මම ජීවත් වෙන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර. මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ මගේ ෆිට්නස් ජර්නි එක ගැන. වීඩියෝ එක පටන් ගන්න මේ ෆොටෝ එකෙන් වුණාට ඇත්තටම මගේ ෆිට්නස් ජර්නි එක පටන් ගන්න මෙන්න මේ ෆොටෝ එකෙන්. මම මේ ෆොටෝ එක ගත්තේ මගේ ඇඟ වෙනස් කරන්න ඕන කියන ඩිසිෂන් එක ගත්ත දවසේ. බලන්නකො කොච්චර ෆැට් එකක් මගේ තිබ්බද කියලා. මේ තියෙන මගේ සයිඩ් එකෙන් ෆොටෝ එක. සෑහෙන බඩක් තිබිලා තියෙනවා. මේ තියෙන ඉස්සරහින් බඩ නිකන් හරියට කලගෙඩියක් වගේ. සෑහෙන ෆැට් ප්‍රමාණයක් එකතු වෙලා තියෙනවා මාස ගානක් තිස්සේ. මේ තියෙන පිටිපස්සේ මේ ලව් හැන්ඩල්ස් කියන්නේ මේ උදරයේ දෙපැත්තෙන් තියෙන ප්‍රමාණය. ඇඟ හදන්න කොච්චර උවමනාවක් තිබ්බත් ඒක මං කොතනින්ද පටන් ගන්න ඕන කියලා මට අවබෝධයක් තිබ්බේ නෑ. ඒ වුණාට මම දැනන් හිටියා ජිම් එකට ගිහිල්ලා හිතන එක්සර්සයිස් කරලා දකින කෑම කාලා නම් මට ඕන ගෝල්ස් වලට මට යන්න බෑ කියලා. ඉතින් මම තේරුම් ගත්තා අනිවාර්යෙන් මට මේකට කෝච් කෙනෙක් ඕනමයි කියලා. හරි. එතකොට මේ කවුද මේ? මේ ඉන්නේ ගයාන් පෙරේරා. ඔයා ගයාන් අයව මීට කලින් දැකලත් ඇති. ගයාන් අය කියන්නේ ෆිට්නස් ඉන්ඩස්ට්‍රි එකේ සෑහෙන කාලයක් ඉඳන් ඉන්න කෙනෙක්. ගයාන් අයගේ තියෙන නොලෙජ් එකටයි එක්ස්පීරියන්ස් එකටයි චැලෙන්ජ් කරන්න මම නම් හිතන්නේ ලංකාවේ කිසිම කෙනෙක් ඉන්නවා කියලා. ඉතින් මම ගයාන් අයගේ වැඩ සෑහෙන කාලයක් තිස්සේ බලන් හිටපු කෙනෙක්. ඉතින් මම තීරණය කරනවා ගයාන් අයගේ ඔන්ලයින් කෝචින් ප්‍රෝග්‍රෑම් එකට ජොයින් වෙලා මගේ ෆිට්නස් ගෝල්ස් වලට මිනිම යන්න. ඔයාලට මතක ඇතිනේ මම මුලින්ම දාපු ෆොටෝස් ටික මතකනේ කොච්චර ෆැට් එකක් තිබ්බද කියලා මගේ බඩේ. ඉතින් අපි තීරණය කරනවා මගේ ෆිට්නස් ජර්නි එක ෆැට් ලොස් කරලා පටන් ගන්න. ෆැට් ලොස් කරන කෙනෙක් මූලිකම දේවල් 3ක් තේරුම් ගන්න ඕනේ. ඒ මොකද්ද කැලරි ඩෙෆිසිට් එක කියන එක. ඒක මම වෙනම වීඩියෝ එකකින් ඔයාලට කියලා දෙන්නම්. ඒ වගේම කොච්චර ප්‍රෝටීන් ප්‍රමාණයක් කන්න ඕනද කියන එක. ඒ වගේම තමන් කොච්චර ඇක්ටිව්ද කියන එක. ඒක සාමාන්‍යයෙන් දවසට ස්ටෙප්ස් 10000ක් ගාලා අපිට කම්ප්ලීට් කරන්න පුළුවන්. ජිම් එකට යනවට අමතරව අර කියපු කාරණා තුනට මූලිකත්වය දීලා මගේ ට්‍රේනින් මම පටන් කරගෙන ගියා. ඉතින් ඔයාලට මේ පේන විදිහට ඇඟේ මහ ලොකු වෙනසක් වෙලා නැහැ පළවෙනි සති දෙක තුන ඇතුළත. හරි මේ තියෙන්නේ මම ජිම් එකට යන්න පටන් ගත්ත මුල් කාලේ. බලන්නකො හරියට කෙලින් හිටගෙන ඉන්නවත් බැහැ. ඉතින් ඔයාලට පේනවා ඇති මෙතන මේ මගේ ෆෝම් එක කොච්චර වැරදිද කියලා. ඉතින් මම මේ වීඩියෝ එක දැම්මේ මම කොච්චර බිගිනර් ලෙවල් එකේ හිටපු කෙනෙක්ද කියලා ඔයාලට පෙන්වන්න. රයිට් මේ තියෙන තව එක්සර්සයිස් එකක්. මම දන්නේ ඇයි මම මේ කට මේ විදිහට හදාගන්න කියලා. එනිවේස් මේ තියෙන්නේ මම ජිම් එකේ කරු තවත් එක්සර්සයිස් එකක්. ඉතින් මේ එක්සර්සයිස් ඔක්කොම මම රෙකෝඩ් කරේ මගේ ෆෝම් එක හරිද කියලා බලාගන්න. මේ අනිවාර්යෙන් මට මතක විදිහට මේ ජිම් යන පටන් ගන්න පළවෙනි සතිය වගේ ඇතුළත මේ විවිධාකාර එක්සර්සයිස් ගොඩක් කරා. ඉතින් මගේ ෆැට් එක පොඩ අඩු වෙන්න පටන් ගත්තා. ඇඟ හදන එක ඔයාලගේ ගෝල් එකක් නම් ඔයාලා අනිවාර්යයෙන්ම දැනන් තියන් ඉන්න ඕන දේ තමයි ජිම් එකට ගිහිල්ලා කොච්චර මහන්සියලා බරිස්සුවත් ජිම් එකට ඔයාලා දවස් 6ක් 7ක් ගියත් ඔයාගේ නියුට්‍රිෂන් ටික ඔයාලා හරියට කන්ට්‍රෝල් කරේ නැත්නම් ඒ ගැන නොලෙජ් එකක් නැත්නම් ඔයාලගේ රිසල්ට්ස් එහෙම ලොකුවට ගන්න බෑ. ඇඟ පොඩ වෙනස් වෙද්දි ජිම් යන්න ආසිතනවා. මේ දාගෙන බරට ගහනවා නේද? ඔව් මේ වගේ weighted exercises කරාම abs එහෙම පොඩ ගන්න පුළුවන්. අනිත් එක මම කියන්න ඕනේ මේ වීඩියෝ එකේ මම කතා කරන්නේ weight loss කරන විදියවත් නැත්නම් muscle gain කරන විදියවත් නෙමෙයි. මගේ fitness journey ගැන. ඒ දේවල් කරන විදිහ මම පස්සේ වෙලාවක වෙන වීඩියෝ එකකින් කරන්නම්. ඉතින් මේ මගේ journey එකෙන් ඔයාලට idea එකක් ගන්න පුළුවන් මොනවද කරන්න ඕනේ ඇඟක් වෙනස් කරගන්න කියලා. හරි මේ තියෙන්නේ සති 3-4කට විතර පස්සේ මහා ලොකු වෙනසක් නැහැ බට් පොඩ රිසල්ට්ස් පේනවා. මේ ෆොටෝස් වල ලොකුවට පෙනුනේ නැතුණාට ඇඟේ පතේ මගේ ඕවර්ऑල් ස්ට්‍රෙන්ත් එක පොඩ වැඩි වෙන්න පටන් ගත්තා. බඩ පොඩ අඩු වෙන්න පටන් ගත්තා. දැන් චුට්ටක් විතර බඩ අඩු වෙලා කලින් බඩ වැඩිය. දැන් තවත් පොඩ්ඩක් අඩු වෙලා. ඊට පස්සේ මෙන්න මේ ෆොටෝ එක බලන්න දැන් ලොකු වෙනසක් ඔයාලට පේනව නේද? මේ තියෙන්නේ ගොඩාක් ෆැට් අඩු කරලා. මේ මං හිතන්නේ මාස 2කට විතර පස්සේ. පොඩ රිසල්ට්ස් දකිද්දී මම ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. මම කලින් හිතන් හිටියේ ඩයට් කරනවා කියන්නේ හරිම බෝරින් කෑම කකා කිසිම රස කෑමක් නොකා එළියෙන් නොකා ඔහේ බතුයි චිකනුයි පරිප්පුයි කනවා කියලා. බට් ඒ දේවල් එහෙම නෙමෙයි කියලා මම මේ කාලේ තුරද හොඳටම ඉගෙන ගත්තා. දැන් ඔයාලට පේනවා ඇති ඇඟේ ෆැට් පර්සන්ටේජ් එක පොඩ අඩු වෙලා ඇබ්ස් එහෙම පේන්න පටන් ගන්නවා. ඇත්තට මුලින්ම ෆැට් එක අඩු වෙන්නේ මූණ තමයි මුලින්ම වෙනස් වෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට පොඩ ෆැට් අඩු වෙනවා වගේම ප්‍රෝටීන් හොඳට කාපු හින්දා මසලුත් පොඩ බිල්ඩ් අප් වෙන්න පටන් ගත්තා. ඇඟ සෑහෙන විදිහට වෙනස් වෙන්න පටන් ගත්තා.
ෆැට් ලොස් කරද්දි ඉතින් ඇඟ සෑහෙන කුඩා වෙනවා. ඇඟේ තියෙන ෆැට් පර්සන්ටේජ් අඩු වෙන හින්දා ගොඩක් කට්ටිය මගෙන් ඇහුවා මම අසනීපෙන් ඉන්නේ කියලා. මේ තියෙන මම ගොඩාක් කෙට්ටු කාලේ. ඉතින් මෙච්චරම කෙට්ටු කරන්න ඕනේ නැහැ මට හිතෙන විදිහට න ะ. කොහොම හරි මම බල්ක් කරන්න තීරණය කරනවා. මේ මොකද වෙලා තියෙන්නේ? බාත්රූම් එකේ වැටලා මගේ left shoulder එක dislocate වෙනවා. උරහිස පායිනවා. මට ජිම් එක යන්න බැරි වෙනවා. මම මානසිකව සෑහෙන වැටෙනවා. මාස ගානක් තිස්සේ ෆැට් ලොස් කරලා යන්තම් බල්ක් කරලා ඇඟ පොඩ්ඩක් සයිස් කරගන්න හිතුවා විතරයි. හිතපු නැති දෙයක් මේ ඉදිරි වුණාම මම සෑහෙන මානසික වැටෙනවා. ආපහු කවදාවත් ජිම් යන්න බැරි වෙයි කියලා මම බය වුණා. මේ තියෙන්නේ මම ෆිසියෝതെරපිස්ට් සෙෂන්ස් වලට ගියපු කාලේ ගත්ත ෆොටෝ එකක්. මට මතක නැහැ ඇයි මම මේ ෆොටෝස් ගත්තේ කියලා. එනිමේස් වෙලාවට මම ගා මේ ෆොටෝස් තිබ්බ ඔයාලට පෙන්නන්න. මේ තියෙන ෂෝල්ඩර් එක ඩිස්ලොකේට් වෙච්ච දවසේ. ෂෝල්ඩර් එක ඩිස්ලොකේට් වුණා කියලා මම වැඩේ ඇතරියද? නෑ වැඩේ ඇතරියේ නෑ. කොහොමද අපි හදවතින්ම කැමති දෙයක් අතාරින්නේ රයිට්? ඉන්ජරි එක හින්දා ජිම් යන්න බැරි වුණාට මම මගේ නියුට්‍රිෂන් ටික හරියටම කරා. ඕනට වැඩිය මම එළියෙන් කෑවේ නෑ. මට පුළුවන් විදිහට මම උයාගෙන කෑවා. and පුළුවන් විදිහට ජිම් එකට ගිහිල්ලා ස්ටෙප්ස් ටික කරන්න පටන් ගත්තා. මගේ ඇක්ටිවිටි ලෙවල් එක හරියට තියාගන්න. ඉතින් මට ඕන වෙලා තිබ්බේ මම අමාරුවෙන් ගත්ත රිසල්ට්ස් ටික නැති කරගන්න මට උවමනා වෙලා තිබ්බේ නෑ. මට පුළුවන් විදිහට මම ෂෝල්ඩර් එක එන්ගේජ් වෙන්නේ නැති විදිහට abs workout, legs workout මෙන්න මේ විදිහටම කරා. මට හොඳට මතකයි මම බයෙන් ජිම් එකට ගිහිල්ලා මේ විදිහට එක්සර්සයිස් අඩු weight එකක් දාලා පොඩි එක්සර්සයිස් මේ විදිහට කරා. ෂෝල්ඩර් එක ඩිස්ලොකේට් වුණත් නියුට්‍රිෂන් ටිකයි ඇක්ටිවිටි ලෙවල් එකයි හරියටම කරපු හින්දා මගේ ලොකුවට ෆැට් එකක් ආපහු ගේන්නුන්නේ නැහැ. මේ තියෙන දවස්වල ගත්ත ෆොටෝස් මේ ගොඩක් කෙට්ටුයි තමයි. ඒ වුණාට මම හරියටම නියුට්‍රිෂන් ටික හරියටම කරා. දැන් අඟ පොඩ්ඩක් විතර සයිස් වෙලා වගේ මේ තියෙන දවස්වල ගත්ත ෆොටෝස්. මම කියවනේ මේ ජර්නි එක ඇතුලේ මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා කියලා. රහට කෑම උයන්න පුරුදු වෙච්ච එක නම් මම ඉගෙන ගත්ත ලොකුම දෙයක්. හරි මේ ඉන්නේ මම හිතන්නේ ඉන්ජරි එකක් වෙලා මාස කිහිපයක් ගත වුණාට පස්සේ දැන් නම් මසල් සෑහෙන ගොඩක් බිල්ඩ් අප් වෙලා තියෙනවා. මෙතනත් මේ ෆෝම් එක 100%ක් හරි නෑ. and මේ දවස්වල මේවා රෙකෝඩ් කරද්දි මම කවදාවත් මේ විදිහට YouTube එකේ වීඩියෝ එකක් හදනවා කියන ඉන්ටෙන්ෂන් එකකින් නෙමෙයි මේ වීඩියෝස් ඔක්කොම ගත්තේ. මේ කැමරාව රෙකෝඩ් වෙනවත් කියලා මම අනිත් පැත්තට බලනවා. ඉතින් මේ ඇඟ දකිද්දි ඇත්තටම මාර ආසාවක් හිතුණා. මොකද මහන්සියේ ප්‍රතිඵල මට හම්බුණ හින්දා. ඔයාලට පේනවා ඉතින් මෙතන මේ බඩ පොඩ්ඩක් වගේ තියෙනවා. සාමාන්‍යයෙන් මට ප්‍රශ්නයක් තිබ්බා කාපු ගමන් ටක් ගාලා පොඩ්ඩක් අර බ්ලෝටින් වෙන වගේ දෙයක් වෙනවා. ඉතින් ඒකත් අපි නියුට්‍රිෂන් වලින් අපිට කන්ට්‍රෝල් කරන්න පුළුවන්. බට් බලන්න මෙතන ඇඟ කොච්චර ලස්සන හැදිලා තියෙනවද කියලා. ඉතින් ජිම් එකට මම සෑහෙන හොඳට යන්න පුරුදුලා හිටියා. ඒක මගේ පැෂන් එක බවට පත් වුණා. පොඩ්ඩක් මේ විදිහට මසල් දිහා බල පොඩ්ඩක් සතුටු වෙන්නත් පටන් ගත්තා. මේ ජර්නි එක ඇතුලේ මම ඉගෙන ගත්ත ගොඩක් දේවල් මම ඔයාලට පස්සේ දවසක මේ වෙනම වීඩියෝ එකක් හදලා ඔයාලට කියලා දෙන්නම්. මම ඉගෙන ගත්ත කොහොමද අපි කන්න ඕනේ, කොහොමද ෆැට් ලොස් කරනවා නම් කන්න ඕනේ, කොහොමද අපි මසල් බිල්ඩ් අප් කරනවා නම් කන්න ඕනේ, සප්ලිමන්ට්ස් ගැන මොනවද ක්‍රියේටින් කියන්නේ, වේ ප්‍රෝටීන් වලින් මොනවද වෙන්නේ, මොනවද ක්‍රියේටින් වලින් වෙන්නේ, ඇයි සමහර කට්ටිය අවුරුදු ගාණක් ජිම් ගියත් එයාලගේ ඇඟේ වෙනසක් පේන්නේ නැත්තේ. ඒ වගේම මොනවද අපි ගන්න ඕන සප්ලිමන්ට් ඇත්තටම වැඩ කරනවද? ඒ වගේම කොහොමද වර්කවුට් එක ප්ලෑන් කරගන්නේ? මොකද්ද ප්‍රොග්‍රෙසිව් ඕවර්ලෝඩ් කියන්නේ? මොකද්ද සුපර් සෙට් එකක් කියන්නේ? ඇත්තටම ඇබ්ස් වලට වර්කවුට් කරාම ඇබ්ස් පේනවද? ඇත්තටම ඇබ්ස් කොහොමද ගන්නෙ? ඒ වගේම සතියේ දවස් කීයක් ජිම් යන්න ඕනද? and ඒ වගේම පැයක් වගේ කාලයක් ඇතුළත ඉෆෙක්ටිව් වර්කවුට් එකක් කරලා කොහොමද අපි රිසල්ට්ස් ගන්නෙ? අනිත් දේ මම අනිවාර්යයෙන්ම කියන්න ඕනේ මේ වීඩියෝ එක ඇතුලේ මගේ මූලික පරමාර්ථය වෙන්නේ ඔයාලට මොටිවේෂන් එකක් දෙන එක. මොකද ඔයාලා මුලින්ම දැක්ක මගේ ඇඟ තිබ්බ විදිය, කොච්චර ෆැට් එකක් මගේ තිබ්බද, කොච්චර කොහොමද ඇඟ තිබ්බ විදිය කියලා, සහ අභියෝග මැද්දේ මම කොහොමද මම ඇඟ පුළුවන් විදිහට හදාගත්තේ කියලා ඔයාලට පෙන්නලා ඔයාලට මොටිවේෂන් එකක් දෙන්න විතරයි මම මේ වීඩියෝ එක හදන්නේ. නමුත් මම මේ වීඩියෝ එකෙන් පස්සේ තව වීඩියෝ එකක් හදන්නම්. මම අර කලින් කියපු ඉගෙනගත්ත දේවල් ගැන හොඳටම එක්ස්ප්ලেইন කරලා මම වීඩියෝ එකක් හදන්නම්. ඒතකොට ඔයාලගේ ෆිට්නස් ජර්නි එක ඔයාලටම ප්ලෑන් කරගෙන ඔයාලට රිසල්ට්ස් ගන්න පුළුවන්. ඔයාලා සමහර වෙලාවට දැකලා ඇති සමහර කට්ටිය ඉන්නවා පිස්සුවෙන් වගේ ජිම් එකට යනවා. අපිට හිතා ගන්නත් බෑ මෙච්චර කොහොමද මේ මිනිස්සයාට මොටිවේෂන් එකක් තියෙන්නේ ජිම් එකට යන්න කියලා. ඇත්තටම ඒක වචන වලින් එක්ස්ප්ලেইন කරන්න බැරි දෙයක්. තමන්ගේ ඇඟ පොඩ වෙනස් වෙද්දි
ඒ වගේම අපේ ඇඟේ ශක්තිය වැඩි වෙද්දි අපිට නිකම්ම ජිම් එකට යන්න පුරුදු වෙනවා. ඒ වගේම කිසිම මොටිවේෂන් එකක් ඕනේ නැහැ. හරියට උදේට නැගිටලා දත් මදිනවා වගේ ජිම් එකට යවෙනවා. ජිම් එකේදී ගන්න ෆොටෝස් Instagram එකේ හෝ Facebook එකේ දාද්දි මිනිස්සු ඒවට ලයික් කරනවා, කමෙන්ට් කරනවා. එතකොට ඇත්තටම පුංචි සතුටක් එන්නේ නැතුවම නෙවෙයි. නමුත් ඊට වැඩිය මට ආත්ම තෘප්තියක් ලැබෙන්නේ මම ජිම් එකට ගිහිල්ලා කලින් මට උස්ස ගන්න බැරි weight එකක් මම හිමීට උස්ස ගත්තාම ඒකෙන් ලැබෙන ආත්ම තෘප්තිය. ඒ වගේම හරියම අමාරුවෙන් දෙයක් කරලා ඒකේ ප්‍රතිඵල ලබා ගත්තාම ඒකේ ලැබෙන ආත්ම තෘප්තිය. මේ ෆොටෝස් වලට මම කොච්චර කැමති වුණත් ඊට වැඩිය මම ආස කෙනෙක් ඉන්නවා. ඒ මෙන්න මෙයා මමම තමයි. ඇඟ වෙනස් කරන්න ඕනේ කියලා හිතපු මගේ version එක. මේ විදිහට හිටිය ඇති කියලා හිතපු version එක. කොච්චර අමාරු කාල ආවත් ඒ දේවල් අල්ලගෙන ඉස්සරහට ගියපු මම. ජිම් ගියා කියලා ඇඟ හැදුවා කියලා මට සල්ලි හම්බුණාද? නෑ. ඉස්සරහට සල්ලි හොයන්න බලාපොරොත්තු වෙනවද? නෑ. ලෝකේ තියෙන හොඳම ඇඟ තියෙන්නේ මටද? අයියෝ නෑ. අවුරුද්ද පුරාවටම ඇඟ මේ විදියට ෆිට් එකේ තියනවද? නෑ. නමුත් මම ඉවසීම ඉගෙන ගත්තා. ඩිසිප්ලින්ස් ඉගෙන ගත්තා. ජිම් එකට ගියපු හින්දා යාළුවෝ ගොඩාක් අඳුරගත්තා. ජීවිතය කියන්නේ ජිම් එකට ගිහිල්ලා ඇඟ හදන එක විතරක් නෙමෙයි. ජීවිතය කියන්නේ ගොඩාක් ලොකු දෙයක්. නමුත් මම හිතන විදියට අපේ ජීවිතේ එකපාරක් හරි අපේ හොඳම ෆිසික් එක දකින්න ඕනේ. ඔයාලා මේ වීඩියෝ එක දකින YouTube channel එක fitness YouTube channel එකක් නෙමෙයි. මේක vlogging channel එකක්. නමුත් මගේ goal එක මේ වීඩියෝ එක දැකලා එක්කෙනෙක් හරි motivate වෙලා එයාලගේ goals achieve කරගන්නවා නම් ඒක තමයි මගේ goal එක. අර පොරොන්දු වෙච්ච වීඩියෝ එක අරන් ආපහු පාරක් අපි හම්බෙමු. ජය වේවා.